ප්‍රථමයෙන්ම සියලුම වනිතාවන්ට සුබ ජාත්‍යන්තර කාන්තා දිනයක් ප්‍රාර්ථනා කරනවා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මැතිණිය, ඒ වගේම ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශිෂ්‍ය වෙනුවෙන් දැවැන්ත හඬක් නගන ටාන්යා බේසුන්දර මැතිණිය, Iconic Awards වැඩසටහන ක්‍රියාත්මක කරන අසංක අතපත්තු මැතිතුමා, තුමාගේ දායබර දියණිය, එවැගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා ඇතුළු මේ අවස්ථාවේ මේ වැඩසටහනට ශක්තිය ලබා දෙන LCB Finance, ඇතුගල Investments, DRO Investments, කැදැල්ල, 360 Aesthetics යන ආයතන ප්‍රධානීන්, ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන දායබර ඔබ සැමගෙන්ම අවසරයි. Iconic සම්මාන වැඩපිළිවෙල කේන්ද්‍ර කරගෙන වනිතාභිමානී සම්මාන වැඩසටහන වසර ගණනාවක් මුළුල්ලේ අසංක අතපත්තු මැතිතුමා ක්‍රියාත්මක කරනවා. ජන සමාජය තුළ විවිධ අංශවල ඒ තමන් කරන ක්‍රියාදාමයේ විශිෂ්ටත්වය මත ඒ සමාජයට එකතු කරන වටිනාකම අගය තක්සේරු කරලා අද දිනේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් විශිෂ්ට ලෙස සේවාවන් ඉටු කරපු 62 දෙනෙකුට සම්මාන පිරිනමන අවස්ථාවේදී විශේෂයෙන්ම සතුටු වෙනවා. කාන්තාවන් හැටියට රටේ අභිවෘද්ධිය උදෙසා ඔබ කරන කැපවීම විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි. එය අගයන්නට මෙවන් වටිනා වැඩපිළිවෙලක් දියත් කිරීම ගැන අසංක අතපත්තු මැතිතුමාට ඔබගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. රටක් හැටියට ඔබ සියලු දෙනා රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ විවිධ ක්‍රියාකාරිනියන් හැටියට තම සේවාවන් ඉෂ්ට කරන අවස්ථාව. විටක ව්‍යවසායකින් හැටියට, තවත් විටක අපනයනකරුවන් හැටියට, තවත් අවස්ථාවක කර්මාන්තකරුවන් හැටියට, ඒ වගේම රාජ්‍ය සේවකින් හැටියට ඒ ඉටු කරන සේවාව තුළින් සමාජයේ ශක්තිමත් වෙන පරිපූර්ණ සමාජයක් නිර්මාණය වෙනවා. ඔබ අප සියලු දෙනාම දන්නවා රටක් හැටියට අපි මෑත කාලේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ අභියෝග රසකට මුහුණ දුන්නා.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා කෝවිඩ් වසංගතය, රට බංකොලොත් වීම, දිත්වා සුලිකුණාට විශේෂයෙන්ම මේ මොහොත වන විට අස්ථාවර භාවය නිර්මාණය වෙන, අවිනිශ්චිතතාවය නිර්මාණය වෙන මැද පෙරදිග යුද්ධය තවත් බරපතල ප්‍රශ්නයක් හැටියට නිර්මාණය වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම රටක ක්‍රියාත්මක වෙන රාජ්‍ය පාලනය, සිවිල් සමාජය, පුරවැසි පරපුර මේ සියලු දෙනාම තමන්ගේ ගමනේදී මුහුණ දෙන්න තිබෙන අභියෝගවලට විසඳුම් සෙවීමේ කටයුත්ත සුහුරු ආකාරයට ක්‍රියාත්මක කරනවා නම් අවසානය වටිනා ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයක් නිර්මාණය. අපි දන්නවා කොරෝනා කෝවිඩ් සමයේ ඒ නිර්මාණය වුණු ඛේදවාචකය තුළ රටවල් ගණනාවක ආර්ථිකය කඩා වැටුණා. නමුත් සමහර රටවල් කොරෝනා ප්‍රශ්නෙන් ගොඩ ආවේ ඉතාමත්ම වේගවත් සංවර්ධන රටාවකට යොමු. අද මේ මොහොතේ අපි මුහුණ දෙන්නේ ඉතාමත්ම භයානක භූ දේශපාලනය තුළ මොහොතින් මොහොත චංචල තත්ත්වයක්, අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වෙන අවස්ථාවක්. මට මතක් වෙනවා මගේ පියා ජනාධිපති හැටියට ඉන්න කාලේ අපි දන්නවා රට තුල අභ්‍යන්තර ප්‍රශ්න විශේෂයෙන්ම දෙපැත්තකින් යුද ගිනි ඇවිලුණා. ඒ යුද ගිනි ඇවිලෙන කාලවකවානුව තුලදී ඔබට මතකද දන්නේ නැහැ ගල්ෆ් යුද්ධයත් ක්‍රියාත්මක වීම සිදු වුණා. ගල්ෆ් යුද්ධය තුල ඉරාකය කුවේට් රාජ්‍ය ආක්‍රමණය කිරීමත් සමග විශේෂයෙන්ම අපේ රටට එක පැත්තකින් ඉන්ධන හිඟතාවය තුල, තවත් පැත්තකින් විදේශ ශ්‍රමිකයන් අපේ රටට වටිනා විදේශ ප්‍රේෂණ foreign remittances ලබා දෙන ඒ ශ්‍රමික කොට්ටාසය බරපතල තර්ජන වලට ලක් වුණා. මැද පෙරදිග රටවල් වල විශාල ප්‍රමාණයක් ආපහු අපේ රටට ආවා. අද වගේ නිර්මාණය වී තිබෙන තත්ත්වයක් තුළ රටක් හැටියට මේ වර්තමාන තත්ත්වයට මුහුණ දෙන්නට නම් අපි තාමත්ම ක්‍රමෝපායිකව සුහුරු ආකාරයට කටයුතු කරන්නට ඕන. We have to be smart and strategic. සුහුරු වන්නටත් ක්‍රමෝපායික වන්නටත් අපි දැනුම කේන්ද්‍රීයව කටයුතු කරන්නට ඕන.